සොර සන්දිය මුල් සන්දිය ඉගෙන ගත්ත පුතේ පෙරසර ලොක් සන්දිය ඇත මගේ දකුණු අතේ අයිබෝන් දරුවනේ එහෙනම් ඔබ හොඳටම දන්නවා අද අපි කතා කරන්නේ පූර්වස්වර ලෝප සංදිය. ස්වර සංදි ඉගෙන ගත්තා නේද? ස්වර සංදි ඉගෙන ගත්ත මගේ පුතා අද පෙරසර ලොක් සංදිය තමයි ඉගෙන ගන්න යන්නේ. මොකද සංදිය පෙර සර ලොක් සඳ පෙරසර ලොක් සඳ මෙතන සඳ කියන්නේ සංදිය කියන එකයි. සඳ කියන එක පුතේ බහුවර්ථ පදයක් නේ. ඒකත් ඉගෙන ගන්න ඕනේ. ඒකත් ව්‍යාකරණයක් නේ නේද? සඳ කියන එක බහුවර්ථ පදයක්. සඳ කියනවා සංදියට. සඳ කියනවා අහතේ පායන සඳට. සඳ කියනවා කාන්තාවට. සඳ කියනවා කාලයට. ඒ ඔක්කොම අදහස් හරි. මෙතන සඳ කියලා කියන්නේ සංදිය. සංදිය මොන සංදියද? පෙර සර ලොක් සඳ. පූර්වස්වර ලෝප සංදිය. අන්න එහෙම ගවහම ඔබට හොඳට තේරෙනවා. කොහොමද? මේක එන්නේ කොහොමද? පූර්ව ස්වර පූර්වස්වර ලෝප සංදිය. පූර්වස්වර ලෝප සංදිය. ඔබේ අච්චු පොතේ තියෙන එහෙමනේ. පූර්වස්වර ලෝප සංදිය කියලා තියෙන පුතේ. ඉතින් බලන්න පූර්ව කියන එක කොහොමද බින්දෙන්නේ සිංහලට? පෙර. ස්වර කියන එක සර. ලෝප කියන එක ලොක්. සංදිය කියන එක සඳ. එහෙමයි සිංහලයට එන්නේ. ඒතකොට මේවා මොනවද? මෙයා අපබ්‍රංශද නේද? ඒවත් සිංහල අකුරු වලින් තමයි ලියලා තියෙන්නේ. හැබැයි පුතේ ඒවා සරල සිංහල නෙමෙයි. පාලියේ සංස්කෘතයේ කියවෙන විදිහට තියෙන පද ඒවා. පාලියේ සංස්කෘතයේ භාවිතා වන විදිහට භාවිත වෙන පද වේවා. ඒ නිසා ඒවට අපි කියනවා මේකට අපි කියනවා තත් සමපද. තත් සම. දැන් පූර්ව ස්වර ලෝපය කියලා මිශ්‍ර භාෂාවෙන් සංස්කෘත භාෂාවෙන් අපිට කියන්නත් පුළුවන්. පෙරසර ලෝප සඳ කියලා සිංහලෙන් කියන්නත් පුළුවන්. එතකොට මේ පාලියට සංස්කෘතයට ගැළපෙන විදිහට ඒක කිට්ටු විදිහට ඒ භාෂාවෙන් කියනවා නම් ඒකට කියනවා තත් සම වෙනවා කියලා. එතකොට මේ එකත් ඉගෙන ගන්න තියෙන දෙයක් නේ. ඒක අපිට ඕන විදිහට සිංහලයට බිඳ ගන්නවා නම් ඒකට කියනවා තත් භව කියලා. තත් භව කියන්නේ උපදිනවා හට ගන්නවා කියන එකනේ. එතකොට තත් භව කියන්නේ පාලි සංස්කෘතියෙන් අපිට ඕන විදිහට භව කරගත්ත, බිඳගත්ත, හදාගත්තා. එතකොට තත් සමත් හරි තත් භවත් හරි ඒක වැරද්දක් නැහැ. ඉතින් අපිට දෙකම පාවිච්චි කරන්න පුළුවන් සුදුසු විදිහට. හොඳයි. එතකොට අද අපි කතා කරන්නේ මොකද්ද? පෙරසර ලොක් සඳ. ඒ කියන්නේ පූර්වස්වර ලෝප සංදි. අපි ඊට ඉස්සෙල්ලා දවසේ ඉගෙන ගත්තානේ අපි මේ සාමාන්‍ය ස්වර සංදි නේද? හොඳයි. එහෙනම් අපි අද ඉගෙන ගන්නේ පූර්වස්වර ලෝප සංදි. ලෝප කියන්නේ මොකද්ද? ලෝපය කියන්නේ නේද? ලෝප කියන සංදි කාර්යය අපි ඉතින් කතා කළා. ලෝපය කියන්නේ පුතේ තියෙන අකුරක් ස්වර අකුරක් වෙන්න පුළුවන්, ව්‍යංජන අකුරක් වෙන්න පුළුවන්, කපා හරිනවා, මකා දමනවා, නොලියා ඉන්නවා, උච්චාරණය නොකර ඉන්නවා, මග ඇරෙනවා. ඒකට කියනවා මොකද? ලොක් කරනවා නේ. ලප්තනම ලොක් වුණා කියලාත් අපි කතා කරේ නේද? ලොක් කරනවා. මේ නැති කර දානවා කියන එකයි. නේද? එතකොට ලෝප තුනයි. ලෝප කියන වචනේ එන සංදි තුනක් තියෙනවා. මොනවද? පූර්වස්වර ලෝප සංදිය, පරස්වර ලෝප සංදිය, ගාත්‍රාක්ෂර ලෝප සංදිය. අද පුතේ ලෝප තුනම කරනවා. මේ ලෝප සංදි තුනම කරනවා. හොඳයි. දැන් මේ කතා කරන්නේ මොකද්ද? පූර්වස්වර ලෝප සංදිය. ඔබට අර සංදි ගැන කතාවට මම මුල් දවසෙත් මතක් කළා අර කොට දෙකේ කතාව. ඒක හරි වැදගත් නේ. මෙහෙම කොට කැලි දෙකක් ගන්නකො මේ කොට කැලි දෙක මේ බාසුන්නය කරපු සංදිය මතකයි නේද? මේ පළවෙනි කොටේ දෙවෙනි කොටේ අපි දාගත්ත මේ පූර්ව පදේ කියලා නේ. අපි දාගත්තේ පූර්ව පදය, මේකට දාගත්ත අපි පර පදේ නැත්නම් අපර පදය. එහෙම දාගත්තේ.
පදේ මොකද ගන්නෙ? මෙන්න මේ හරියනේ. මෙන්න මේ හරිය. මේ හරිය තමයි මොකක්ද සන්ධිකාරයක් කෙරෙන්නේ. මේ මුල පදයේ අග ගන්නවා. අග පදයේ මුල ගන්නවානේ. මේ ලක්ෂ දෙක අතර, මේ ස්ථාන දෙක අතර තමයි කිසියම් සන්ධිකාරයක් කෙරෙන්නේ. අද කරන්න යන්නේ පූර්ව ස්වර ලෝපේ. පෙර ස්වර ලෝපස. දැන් පූර්ව කිව්ව හැටියෙම අපි ඉන්න ඕනේ තැන කොතනද? මෙන්න මෙතන මේ පූර්ව කිව්වහම මේ පෙර පදයේ අග මේ හරිය ඉන්න ඕනේ. පෙර පදයේ අග මේ හරිය ඉන්න ඕනේ. අර සංදි වෙන ස්ථාන දෙක අපි මුලදී හොඳටම දැනගත්තානේ. ඒක නැවත නැවත කතා කරන එකේ තේරුමක් නැහැ. මුල පදයේ අග ගන්නවා. අග පදයේ මුල ගන්නවා. උතන ඔය ස්ථාන දෙක අතර තමයි කිසියම් සන්ධිකාරයක් කෙරෙන්නේ. එතකොට දැන් බෝඩ් එක ගහලා තියෙන්නේ කොහොමද? පූර්වස්වර ලෝභ සංධිය. අපි කරන්න හදන්නේ මොකද්ද? පූර්වස්වර ලෝභ සංධිය කරන්න හදන්නේ. එතකොට මේ මෙන්න කියවෙනවා කරන්න ඕනි දේ. හරි ලේසි. සංධි හරිම ලේසි. ගණන් හැදුවා වගේ හරිම ලේසි සංධි පුතේ. එතකොට බලන්න පූර්වස්වර ලෝභ සංධිය. පූර්ව කිව්වෙන්නේ මේ පදේට ආවා. මෙතන හිටගත්තා. අයි පෙර පදේනේ. පෙර පදේ පූර්ව පදේ. පූර්ව මොකද කරන්නේ යන්නේ? ස්වර. මෙතන මොකක් හරි අග දිනවල ස්වරයක්. ඒ ස්වරය අල්ලලා ලොප් කරන්න ඕනේ. ඒකට කියනවා පූර්වස්වර ලෝප සංධි. හොඳයි අපි පූර්වස්වර ලෝප සංධියට ගමු මෙහෙම පදයක්. එවනකො දකුණු අත. ඔන්න විසන්ධිය. පද දෙකක්. මේ පද දෙක පූර්වස්වර ලෝපකමේ අනුව අපි සංධි කරන්න යන්නේ. පූර්ව කිව්ව හැටිය පෙර පදයේ මතනේ කොට කැලි දෙක නේ. පෙර පදයේ නේද? පෙර පදයේ නැත්නම් මුල පදයේ අග ගන්නවා. පූර්ව ස්වර ලෝප මෙන්න මේ අවසාන අකුරේ තියෙනවා ස්වරයක්. අවසාන අකුරේ තියෙනවා ස්වරයක්. ඒ ස්වරය ලොප් කරන්න. ඉතින් හරි ලේසියි නේද? අර අපිට මහනුවර යන්න ඕන නම් අපි මහනුවර කියලා මේ බෝඩ් එක ගහගෙන ඉන්න බස් එකේ නගින්න එපා මහනුවර යන්න. කොළඹ යන්න නම් කොළඹ කියලා බෝඩ් එක ගහගෙන ඉන්න බස් එකේ නගින්න ඕනේ. ඒ වගේ අපිට දැන් කියන්නේ මොකද්ද? පූර්වස්වර ලෝභ සංධිකමේට මේ දකුණු අත කියන පදේ සංධි කරන්න ඕනේ. ඉතින් හරි ලේසියි. දකුණු අත ඔන්න දකුණු අත මෙතන තියෙන නුයන්න තියෙන්නේ නේ. මේ තියෙන්නේ මෙතන නුයන්න තියෙන්නේ. මේ නුයන්න තුල තියෙනවා ස්වරය. පූර්ව ස්වරය. අල්ලගන්න. නු හැදලා තියෙන්නේ පුතේ කොහොමද? අල්ලන යන්නයි නේද? මුරුදු යන්න යන්නයි උයන්නයි දෙකක් ගවලන්නේ. ඔන්න ස්වරය අල්ලගත්තා. ඊළඟට මොකද කරන්නේ? අර හැංගිලා හිටිය මිනිහෙක් නේද? හොරෙක් ගෙදර හැංගිලා හිටියනම් ගෙට ගියා අල්ලගත්තා නේද? බඩට ටිකක් ගැහුවා නේද? ජිප් එකට දාගත්තා නැත්නම් ගෙයින් එරවලා දැම්ම මොකක් හරි එකක් කියමුකෝ. එන්නේ වගේ වැඩක් දැන් පූර්වස්වරය අල්ලගත්තා. පූර්වස්වරය අල්ලගෙන දැන් මෙයා මොකද කරන්නේ? ලොක් කරන්නලු. මක්කලම දානවා. පව් වැඩ. මරලම දානවලු. මරලම දාන්නලු අපිට කියන්නේ. මක්කලම දානවා මරලා උන්ද නැහැ. උන්ද නැහැ අය. එතකොට ඉතින් පුතේ දැන් මෙතන තියෙන්නේ කොහමද? මේ ටික එන්න ඕනි හැබැයි තියෙනවා තියෙනවා මේ උයන්න ගත්තා උයන්න ලොක් කළා මෙතන අත කියන කොටස තියෙනවා නේද? දැන් අපි පියවර පූර්වස්වර ලෝප සංධිය හදාගෙන යන්නේ. විසන්ධිය ගත්තා පෙර පදයේ ස්වරය වෙන් කරගත්තා වෙන් කරගෙන ලොක් කළා. දැන් ඊළඟ පියවරේදී තියෙන්නේ කොහොමද? දකුණු අත උයන්නත් නැහැ නේද? අන්න අර ස්වර සංධිකමේට මල් සංධිය මුල් සංධිය ඒකමේට න කළා. එතකොට න කළා. කොහොමද ඉන්නේ? දකුණත් හරි ලේසිනේ. දකුණු අත ලොක් කළා දකුණු අත දකුණත් පූර්වස්වර ලෝභ සංධිය මේක හදාගන්න පුළුවන්. එතකොට අර හැබැයි මට ඒක
මුලදිම කියන්න බැරුව නේද? මේ මොකද්ද මම කිව්වේ කොහොමද? මේ පූර්වස්වර ලෝප සංධිය ඇත මගේ දකුණු අතේ කියලා නේ. පෙරසර ලෝප සංධිය ඇත මගේ දකුණු අතේ. ඒක මට කියන්න බැරුව දකුණු අතේ ස්වර සංධිය කියලා කිව්වට පුතේ මේ අතේ සංධිය නැහැ නේද? මේ අතේ කියන දකුණු අත කියන පදේ තමයි සංධිය තියෙන්නේ. හැම කිව්වේ නේද? ඒක පොඩ්ඩක් මුලදී මතක් කරලා දෙවිච්ච එකක්. පෙරසර ලෝප සංධිය ඇත මගේ දකුණු අතේ. දකුණු අතේ මේ කොහෙවත් අංග කරන්න නැහැ. මේ දකුණු අත කියන පදයේ තුල තමයි පූර්වස්වර ලෝපය තියෙන්නේ. පූර්වස්වර ලෝපයේ තියෙන්නේ දකුණු අත කියන පදේ. දකුණු අත. ඒක මුලදීම විස්තර කරන්න හොඳයි නේද? වහුණා වැඩි. හරි ගවන්න. දකුණු අත. එතකොට පූර්වස්වර ලෝප සංධිය. එතකොට ඔය දකුණු අත වගේ දකුණු අතේ තියෙන ඇඟිලි නේද? ඇඟිලි තියෙනවනේ පුතේ. ඇඟිලි පහම මොන සංධියද ගන්න පුළුවන්? ඇඟිලි පහම ගන්න පුළුවන් පූර්වස්වර ලෝප සංධියට. පූර්වස්වර ලෝප සංධියට ඇඟිලි පහම ගන්න පුළුවන්. ඇඟිලි පහ දාක් විදාගෙන ගියාම හරිය. අඟුලිමාල වගේ වෙන්නේ නැතුව නේද? ඇඟිලි පහ. මොකද්ද? පළවෙනි ඇඟිල්ල මහා පත ඇඟිල්ල. එහෙනම් මා පට ඇඟිල්ල වෙනවා හැබැයි. ඒක ටිකක් දිග කතාවක් කමන්නේ. එකයිනේ හදන්නේ නේ. මහා පත ඇඟිල්ල ඒ જાති ඒවා එකක් හදන නිසා බලන්න. මෙහෙමයි තියෙන්නේ නේ. මහා පත ඇඟිල්ල. ඒ කියන්නේ දැන් අපි ඇඟිලි පහම හදන්න ඕනේ මේ පූර්වස්වර ලෝප සංධි ක්‍රමයට හැබැයි. මහා පත ඇඟිල්ල. අන්තිමට මේක මොකද්ද වෙන්නේ පුතේ? මා පට ගිල්ල වෙනවා. ඔන්න මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ඕනේ. අර ගණන් හදනවා වගේ තමයි. පියවර ක්‍රමයෙන් යන්න ඕනේ පියවර. මහා පත ඇඟිල්ල ඉස්ලාම් වෙන්නේ මොකද්ද? මහා පත කියන එක ත වෙනුවට ට එනවා. එතකොට මහා පට ඇඟිල්ල. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔන්න පූර්වස්වරය වින් කර ගන්නවා. කොහොමද ඉන්නේ? මහා ප වෙනුනහම ඩෙලවෙන් මහා පට ඇඟිල්ල. ඊට පස්සේ මොකද්ද කරන්නේ? පූර්වස්වරය ලෝප කරනවා. මහා පට ඇඟිල්ල. දැන් මෙතන ඇඟිලි කියලා ලියාගමු නේ. එයාලා ලියාගමු මෙතන අපිට. ඇඟිල්ල. ට වෙනවා. කොහොමද එන්නේ? ට වෙනවා. ට වෙනවා. ඒක කොහොමද හිටින්නේ? මහා පට ගිල්ල. මහා පටැඟිල්ල. මහා පටැඟිල්ල මා පටැඟිල්ල උනේ කොහොමද? මේ මහා කියන එක පුතේ මා කියලා දීර්ඝ වෙනවා එක මා යන්නක් වෙනවා. මහා කියන එක මා කියලා එක දීර්ඝ මා යන්නක් බවට පත් වෙනවා. එතකොට මහා පටැඟිල්ල මා පටැඟිල්ල වෙනවා. එතකොට මොකද්ද? මේවා කෙසේ වෙතත් උනේ මොකද්ද? මෙතන පූර්වස්වරේ ලොප් වුණා නේද? මහා පත ඇඟිල්ල මහා පට ඇඟිල්ල මහා පට ඇඟිල්ල වුණා. එතකොට මහා පට ඇඟිල්ල පූර්වස්වර ලෝප සංධියට ගන්න පුළුවන්. ලෝප සංධි තුන ගැන අපි මේ කතා කරන්නේ. පූර්වස්වර ලෝප සංධිය, පරස්වර ලෝප සංධිය, ගාත්‍රාක්ෂර ලෝප සංධිය. ලෝපය කියන්නේ මොකද්ද? තියෙන ස්වරයක් හෝ ව්‍යංජනයක් මකා දමනවා, නොලිය ඉන්නවා, උච්චාරණය නොකර ඉන්නවා, අතහැරලා දානවා. එන්නේ ලොක් කරනවා කියන්නේ ඒකනේ. එතකොට ඔන්න මහා පැට ඇඟිල්ල ගත්තා. ඊළඟ ඇඟිල්ල මොකද්ද? නේ දබර ඇඟිල්ල. මේක නිසා තමයි දබර කරගන්නේ අපි නේ. දබරට යන්න ඕන නිසා ඒක පොඩි කියනවනේ. හරි. දබර ඇඟිල්ල. මොකද්ද වෙන්නේ? දබර ඇඟිල්ල. දබර
ඇඟිල්ල. ඉතින් පියවරෙන් පියවර යන්න ඕනේ නැහැ නේ පුතේ. නේද? නිකන් වෙලාව යන නිසා දබර ඇඟිල්ල දබ රැඟිල්ල වෙනවනේ. දබ මෙතන රැ නේ. දබ රැ ගිල්ල වෙනවා. දබර ඇඟිල්ල දබර ඇඟිල්ල. මෙතන රයන්නේ තියෙනනේ අයන්න කියන සොරේ ලොක් වෙන. ඒක දබර් ඇඟිල්ල රැ දබර් ඇඟිල්ල වෙනවා. දබර් ඇඟිල්ල වෙනවා. හරි. ඊළඟට මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල මැද ඇඟිල්ල. මැද ඇඟිල්ල. මොකද්ද? මැද ඇඟිල්ල. මැද ඇඟිල්ල. මේ බලන්නකො. මැද ඇඟිල්ල. මොකද්ද වෙන්නේ? මෙතන ඉන්නවනේ සොරයක්. තියෙනවනේ සොරයක්. හොරෙක් වගේ හැංගිලා ඉන්නේ සොරේ. නේද? ඊළඟ මොකද මේ දයන්නේ තියෙනවනේ පුතේ. දයන්න හැදෙලා තියෙන්නේ මේ සොරේ අල්ලලා මෙයාට දෙකක් ගහලා පන්නලාම දාන්න. ගෙයි පන්නලාම දාන්න. මේ වෙන මිනිහෙක් මේ ගේ අතට වී කරනවා මේ. මම ඕන නැති වැඩ වෙන්න හන්දිවල නේද? මේ අයන්න මෙතෙන්ට එනවා. මේ අයන්න මරනවා. ගෙයි පන්නලා මේ අයන්න මෙතෙන්ට එනවා. එතකොට පුරස්වර ලෝපේ මේ කතා කරන්නේ. එතකොට ලොකුණා. ඉතින් ලොකුණාට පස්සේ දැන් තියෙන්නේ මොකද? මැද් ඇඟිල්ල අයන්න නෑ. මැද් ඇඟිල්ල මේ සොරයක් නැති ගෙදරට මේ සොරය එනවා. නරක වැඩ මහ මිනිමාරු නාමරික වැඩක් වෙනවා තන්ති වල නේද? මේ ඇයන්න ඇවිල්ලා මෙහෙ වදින්න වෙනවා. ද වෙනවා. එතකොට මැද ඇඟිල්ල මැද ගිල්ල වෙනවා. මැද ඇඟිල්ල වෙනවා. ඇඟිලි පහම කරන්න එපා. මාපට ඇඟිල්ල දඹර ඇඟිල්ල මැද ඇඟිල්ල වෙද ඇඟිල්ල වෙද ඇඟිල්ල. ඉතින් ඒක හදන්න ඕනේ නේද? වෙද ඇඟිල්ල නේද? වෙද ඇඟිල්ල මොකක්ද වෙන්නේ? වෙද ගිල්ල මේ මෙයා මේ මෙතෙන්ට මේක තිබුණේ නැහැ ඉතලනේ. ඒ කියන්නේ මෙයා රිංගල මෙතෙන්ට මේ කෙටි ඇදයක් යන්නේ. එහෙනම් මෙතන ඉතියේ කෙනා ඒ සොරය ලොක් කළා නැති කළා මරලා දැම්මා යා. නේද? එතකොට වෙද ඇඟිල්ල වෙනවා. හරි. ඊළඟට ගමු එහෙනම් අපි වෙද ඇඟිල්ල ළඟට තියෙනවා සුල් ඇඟිල්ල. චූටි වුණාට හරිම වැදගත්. මොනවද? වැඩබල කරනකොටත් වැදගත් වෙනවා. භාෂාවේදීත් හරිම වැදගත් වෙනවා. සන්ධිකාරයේදීත් හරිම වැදගත් වෙනවා. සුල් ඇඟිල්ල. මොන බලන්න. සුල් ඇඟිල්ල. ඔය දිටින්නේ පුතේ ඉතින්නේ සුළු ඇඟිල්ල. පුරස්වරය වෙන් කරන්න ඕනේ. පුරස්වරය වෙන් කරන්න ඕනේ. ඊට පස්සේ ලොක් කරන්න ඕනේ. එතකොට කොහොමද ලුයන්න වෙන් කරන්නේ? ඔන්න ඔතන තමයි බලා ගන්න ඕනෑම තැන. කොහොමද ඉන්නේ? මේ ලුයන්න මුර්ධජ ලුයන්න නෙමෙයි. මේ ලුයන්න වෙන් කළාම ඉන්නේ මෙන්න මෙහෙම පුතේ. උ දෙක තමයි ලු වෙන්නේ. එතකොට මේක ගමු කොන්න නේද? එතකොට සුල් උ ගි ල පුරස්වරේ ලොක් කරන්න. ලොක් කළා. සුල් ඇඟිල්ල දැන් සම්දි කරන්න. එකට මිශ්‍ර කරන්න. මේ ව්‍යංජන අකුරයි සුර අකුරයි එකට මිශ්‍ර කරන්න. ආරෝහණය කරනවා, ආරූඪ කරනවා, ආරෝපණය කරනවා, මිශ්‍ර කරනවා, එකතු කරනවා. ල ඉතින් සුළු ඇඟිල්ල සුල ගිල්ල වෙනවා. සුළු ඇඟිල්ල වෙනවා. මෙතන මෙන්න මෙතන පරිසම් වෙනවා දැන්. සුළු ඇඟිල්ල දුන්නාම මේ ලු යන්නේ හැදෙන විදිහ දැනගන්න ඕනි පුතේ හරියට.
සමහරු කරන්නේ මෙතන මෙහෙම තියෙන්නේ මෙතන මේ සුළු කියලා මෙහෙම අරගන්නවා. මෙහෙම. හා කොහොම අරගෙන දිගට සංදිය හදාගෙන යනවා. එහෙම කරන්න එපා. මේ ලුයන්න හැදිලා තියෙන ල් පූ දෙක එකක් වෙලා. ඒ නිසා මෙහෙම සුළු කියලා ලියාගන්න එපා. සුළු ඇඟිල්ල මේ අද අපේ දැන් මේ කතා කළේ මොකද්ද? පුරස්වර ලෝප සංදිය. නේද? පුරස්වර ලෝප සංදිය. එහෙනම් තව දෙකක් කතා කරන්න තියෙනවනේ. එහෙනම් අපි ඊළඟ කතා කරමු පරස්වර ලෝප සංදිය. පරස්වර ලෝප සංදිය. ඉතින් මට මේකේ මකන්න දෙන්නේ මොකද්ද? මේ පූර්ව කියන එකට පර කියලා දාන්න විතරයි. පූර්ව කියන දාන්න පර කියලා දාන්න. පරස්වර ලෝප සංදිය. එතකොට මෙතනත් හදාන්න වෙනවා නේ. ඔව්. පරස්වර ලෝප සංදිය පරසර ලෝප සංදිය. පරසර ලෝප සංදිය. පරස්වර ලෝප සංදිය පරසර ලෝප සංදිය. පරස්වර. ඉතින් පූර්වස්වර ලෝප සංදිය පුළුවන් නම් පරස්වර ලෝප සංදිය හරීම ලේසි. දැන් නේද? අයන්න ඉගෙන ගත්තා නම් ආයන්න හරිම ලේසි. ඒ වගේම පූර්වස්වර ලෝප සංදිය කියන එක ඉගෙන ගත්තානේ. පූර්වස්වර ලෝප සංදිය ටිකක් මේ අමාරු එක පැත්තකින්. මොකද මේකේ පූර්වස්වර පෙර පදයේ අග තියෙන අකුරේ තියෙන ස්වරය හොයා ගන්න ඕනි. ඊට පස්සේ ඒක ලොප් කරන්න ඕනි. ලොප් කළා පර පදයේ තියෙන ස්වර අකුර මුල පදයේ අග ඉතුරු වෙන ව්‍යංජනයට එකතු කරන්න ඕනි. එතකොට පොඩ්ඩක් ඒක වෙහෙස කරයි. නමුත් මේ පරස්වර ලෝප සංදිය කියන එක හරිම ලේසියි. මේ බලන්නකෝ. මිනි අබරණ. ඉතින් කො දැන් මොකද ගන්න මේ තියෙන්නේ අර අපේ කොට ගෑනේ තියෙන්නේ පෙර පදයේ අග නැත්නම් මුල පදයේ අග පදයේ මුල ගන්නවා. සංදිය කියන්නේ එතන. මේකේ නමම මොකද්ද? පරස්වර ලෝප සංදිය. නැත්නම් පරසර ලෝප සංදිය. ඉතින් පර කිව්වේ හැටි ගිහිල්ලා මෙතන හිට ගන්න නැහැ. මෙහෙන් හිට ගන්න. පර. මොකද කරන්නේ? ස්වරය. ලොප් කළා සංදිය හදන්නේ. පරස්වර ලෝප සංදිය. ඉතින් හරිය ලේසි නෙමෙයි. මිනි අබරණ මේ තියෙන්නේ පරස්වරේ මේක ලොප් කළා. මිනි අබරණ මොකද වෙන්නේ? මිනි බරණ. මිනි අබරණ මිනි බරණ පරස්වර ලෝප සංදිය. පිලි උතුරු පිලිතුරු නේද? පිලි උතුරු කොහොමද ඉන්නේ? මේ ලොප් කරන්නේ පිලි උතුරු පිලිතුරු. ස්වරය පරස්වරේ ලොප් කළා. ඉතුරු පද දෙක එකව කළා. පිලි උතුරු පිලිතුරු. බුදු අකුරු බුදු කුරු නේද? බුදු අකුරු කොහොමද ඉන්නේ? ඒක ලොප් කරා. බුදු කුරු. කොහොමද බුදු කුරු කියන්නේ? බුදු අකුරු කියන එක අංකුර කියන එකෙන් එන්නේ. අංකුරය කියන්නේ පොඩි පැලය මොටෙයිය. කෙසෙල් ගස් වල එන්නේ මොටෙයිය. පොඩි පැලය අංකුරේ නේද? එතකොට බුදු අකුරු කියන්නේ බුදුහාමුදුරුවෝ මහ විශාල වෘක්ෂයක් නම් අංකුරය තමයි බෝධිසත්වයන් වහන්සේ. එතකොට මේ බුදු අකුරු බුදු කුරු කියලා කියන්නේ එක පැත්තකින් බුද්ධ කාරකය කියලා මේ බෝධිසත්වයන් වහන්සේ. එහෙම නැත්නම් බුදු කුරු ධර්ම කියලා જાතිකුත් වෙනවා බුද්ධ කාරක ධර්ම කියලා මේ බුදු වීම සඳහා කෙනෙකු විසින් අනුගමනය කළ යුතු ධර්ම කාරණා. ඒකට කියනවා බුද්ධ කාරක ධර්ම. හරි? බුදු අකුරු බුදු කුරු බෝධිසත්වයන් වහන්සේ. ඒක වගේ බුදු වෙන්න ඉන්න මේ අර පොඩි පැලිය වගේ නේද? පැටියා වගේ පොඩි එකා වගේනේ. දැන් බුදු අකුරු බුදු කුරු බුද්ධ කාරකය. ඉතින් බුදු කුරු කියන්නේ බුදුහාඳුරගේ අකුරු එහෙම නෙමෙයි. නේද? මට දැක්ක දවසක් අර පොළොන්නරුවේ ගක් ඉස්සර ගියාම මේ පුස්කොළපතක් පෙන්නගෙන මේ සුද්දෙකුට අපේ ළමෙක් මේව තමයි ලෝඩ් බුද්දාස් හෑන්ඩ් රයිටින් කීගේ මේ බුදුහාඳුරු අතින් ලියපු අකුරු එකේ සුද්දට පෙන්නනවා.
සුද්දා hina වෙනවා. සුද්දා දන්නවා අපිට වැඩිය නේද? අමාරු සුද්දෝ. ඉතින් ඒ වගේ බුදු අකුරු කියන්නේ බුදුහාමුදුරන්ගේ අතින් ලියපු අකුරු එහෙම නෙමෙයි හොඳේ. බුද්ධකාරක ධර්ම නැත්නම් බෝධිසත්වයන් වහන්සේ. බුදු අකුරු බුදු කුරු. හරි. ඊළඟට ඉතින් අපි තව මේකට ගන්න පුළුවන් හොඳ නිදර්ශන තියෙනවා අග ඇමති අගමැති නේද? අග ඇමති අගමැති. අග ඇමති අගමැති ගන්න පුළුවන් පුතේ නේද? වෙන අතක් වෙනතක් නේද? වෙන අතක් වෙනතක යන්න ගිය මුලදී බහදීලා එහෙම කියලා තියෙන්නේ නේද? ඒවා අපි කතා කරමුකෝ වෙන අතක් වෙනතක්. හරි ඊළඟට මේ බලන්නකෝ මෙහෙම බලන්න මේ සුර අඹ සුර කියන්නේ දෙවියෝ අඹ කියන්නේ කාන්තාව. දේව කාන්තාව දෙවඟන අඹ කියනවා පළතුරු වලට කියනවනේ ඒකත් බහුවර්ත පදයක් නේ. අඹ වතුර වලට කියනවා අඹ වලට කියනවා අඹුව කියන අදහස තියෙනවා කාන්තාව කියන අදහස තියෙනවා අම්මා කියන අදහසක් තියෙනවා. සුර අඹ මෙතන දිව්‍ය කාන්තාව දෙවඟන දෙවියන්ගේ නෝන මහත්තයා කිව්වත් කමක් නැහැ නේ. එහෙම ලියන්න එපා. දිව්‍යයන් සුර අඹ සුර හරිය ලේසිනේ. සුර අඹ සුර. මේ බලන්නකෝ පුර අඹ පුරේ ඉන්න අඹ ගෙඩි හැම නෙමෙයි. පුරේ නගරයේ තියෙන අඹ හැම නෙමෙයි. පුරේ ඉන්න කාන්තාව පුර අඹ. ඔන්න තව එකක් දෙන්න අයන්න නැති වුණා. මේ බලන්නකෝ නලු අඹ මොකද්ද වෙන්නේ? නලු අඹ නලඹ වෙනවා. නලු අඹ නලඹ නලඹ වෙනවා. අයන්න නැති වෙනවා. ඔන්න දැන් දරුත් වරද්දාගත්ත තැන නේද? නඩු දාන්න තරම් වටිනවා. සුර අඹ වෙන කතාවක් හරි පුර අඹ වෙන කතාවක් හරි පරස්පර ලෝක සංදී. හැබැයි පුතේ නලු අඹ නලඹ වෙන්නේ අයන්න නැති වුණාට මයිකමයි ගත්තේ මේක. අයන්න නැති වුණාට මේක පරස්පර ලෝක සංදියක් නොවේ. හොඳට මතක තියාගන්න. ඒකයි මම ගත්තා. නලු අඹ නලඹ වෙන බව හැබැයි මෙතන පුර අඹ වුණානේ. සුර අඹ වුණානේ. අපි මෙහෙම පොඩ්ඩක් ලියන්නද මම? සුර අඹ මේ බලන්නකෝ සුර අඹ වෙනවනේ පුතේ. එතකොට අයන්න නෑ වගේනේ. අයන්න කොහොමද නෑනේ. නේද? එතන අයන්න ලොක් වුණා. ඒක ඇත්ත. නලු අඹ නලඹ වුණාම මේ අයන්න නැති වෙනවා. නැති වෙනවා වගේ පේනවා. නමුත් වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. ඒක පොඩ්ඩක් මම මෙහෙන් අරගෙන පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. මේ බලන්නකෝ. මෙන්න මෙහෙමයි වෙන්නේ. ඔය ඔබගේ ඉස්සෙල්ලා තහුණා වෙන්නේ නලු අඹ. මේක මොකද දාමු? නලු අඹ මේක පුතේ සුළු ඇඟිල්ල හැදුවනේ අපි. සුළු ඇඟිල්ල ඒ වගේම තමයි නලු අඹ නලඹත් හදන්නේ. නලු අඹ නලඹ කොහොමද ඉන්නේ? ඔන්න පුරාසරේ වෙන් කරන්න වෙනවා මේක. අර මේ පරාසර ලෝකෙට ගත්තාට මේ ඔබට සමහරට මේක මේ පටලවා ගන්න තරම් නිසා මම මේ සුරම්බ පුරම්බ නලඹ ගත්තේ. මේක ලු ලියන්න. L U ලු අඹ මේක කියන්නකෝ. එතකොට නල් U අඹ ඔන්න පුරස්වරය වෙන් කරගත්තා. පුරස්වරය ලොක් කරගත්තා. දැන් මේ අයන්න ලොක් කරන්නේ නැහැ. මේ අයන්න මොකද වෙලා තියෙන්නේ? මෙතෙන්ට ඇවිල්ලා මේ ල වෙලා. මේ දෙක එකතු වෙලා. ල වෙලා. එතකොට නලඹ වෙනවා. එහෙමනම් පුතේ සුරම්බ පුරම්බ පරස්පර ලෝපේ බව හැබෑව නලු අඹ නලඹ වෙන්නේ පූර්වස්වර ලෝක සංදී. ඉස්සෙල්ලා දෙක පරස්පර ලෝක සංදී මේක පූර්වස්වර ලෝක සංදී වෙන්නේ. ඉතින් මේ පටලවා ගන්න හොඳ නෑ. ඒකයි මම මෙතන මේක මතක් කළේ. හොඳයි දැන් අපි මේ කතා කරන්නේ මොකද්ද? ලෝක තුනේ
පූර්වස්වර රූප සංධිය කතා කළා. පරස්වර රූප සංධිය කතා කළා. එතකොට ලෝක තුනෙන් තව අපිට එකක් ඉතුරු වෙලා තියෙනවා. මොකක්ද ඒක? ගත කුරු ලොක් සඳ. මොකද්ද? ගත කුරු ලොක් සඳ. ගාත්‍රාක්ෂර ලෝප සංධිය. මේක මොකක්ද දාන්නේ? ගාත්‍රාක්ෂර ලෝප සංධිය. ගාත්‍රාක්ෂර ලෝප සංධිය. ගත කුරු ලොක් සඳ. කොහොමද තියෙන්නේ? ගාත්‍රාක්ෂර ලෝප සංධිය. එහෙම නැතිනම් කොහොමද ඉන්නේ? ගත කුරු ලොක් සඳ. ගත කුරු ලොක් සඳ. ගත කුරු ලොක් සඳ. ගාත්‍රාක්ෂර ලෝප සඳ. මේක ලේසි එකක් ගන්නත් පුළුවන්. මේ බලන්නකෝ. මොන විසන්දියක් අපි ගන්නවා? ගංග වතුර. ඒ දවස්වල කතා කරන ගංග වතුර ගැන නේ. ගංග වතුර. ගාත්‍රාක්ෂරේ ලෝපය. මෙතන හොඳ වෙලාවට මේ ගාත්‍රාක්ෂර ලෝපේ පෙරපදයේ අග තමයි ගාත්‍රාක්ෂරේ තියෙන්නේ. ඒ ගාත්‍රාක්ෂරේ තමයි ලොක් කරන්නේ කියන්නේ. ඉතින් ඉතින්ලා පෙරපදයේ අග තියෙන ගාත්‍රාක්ෂරයක් ඒක ලොක් කරගන්න මෙතන ගන්න ඕනේ. ගා බිඳු භාගයේ තියෙනවා සංඥකේ. බිඳු භාගයේ නැත්නම් සංඥකේ. ඊට පස්සේ මේ ගයන්න තියෙනවා. මේක අල් ගයන්න කියලා ගන්නත් පුළුවන්. අයන්නත් එක්ක කොහොම ගන්නත් පුළුවන්. එහෙනම් මෙතන ග කියලා ගන්නත් පුළුවන්. හරි. කොහොම හරි මේ අකුර ලිහුවා. මේ අකුර කෑලි කීයක් තියෙනවද? සංඥක ගයන්න තියෙනවා කෑලි 3ක්. සංඥකයක් තියෙනවා, ව්‍යංජන අකුරක් තියෙනවා, ස්වර අකුරකුත් තියෙනවා. ගඟ වතුර. ඔන්න දැන් අපිට කියනවා ගාත්‍රාක්ෂර රූප සංධි. මේ බෝඩ් එක ගහලා තියෙන ගාත්‍රාක්ෂර රූප සංධි. ගාත්‍රාක්ෂර ලොක් කරන්න. ඉතින් ගාත්‍රාක්ෂරේ මේකනේ පුතේ. ගඟ කියන තැන ගාත්‍රාක්ෂරේ ලොක් කරනවා. දැන් සංධිය හැදෙනවද? සංධිය හැදෙන්නේ නැහැ. right? ගම් බිඳුව වතුර එහෙම කියන්නේ නැහැ. දැන් මේක මේ ලක්කල රොටි කපලා කොටලා මේ නේද? මෙතන පොඩි සල්ලි කර්මයක් කරන්න තියෙන්නේ නේ. කපලා කොටලා ඉවත් කරලා හොඳ කෑලි ටික එක්කව කොල්ලා මේ අර තුවාලේ මහන්නා වගේ නේද? හරි කෑලි ටික හොඳ කෑලි ටික එක්කව කොල්ලා මෙතන සංධිය හදා ගන්නවා. එතකොට මේ දැන් ගාත්‍රාක්ෂරේ ලොක් කළා සංධිය කියවෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේ ස්වරාකුරත් ලොක් කරන්න වෙනවා. ස්වරාකුරත් ලොක් කරන්න වෙනවා. කියන ස්වරයත් ලොක් කරන්න වෙනවා. දැන් කොහොමද තියෙන්නේ? ගයන්න බිඳු භාගයේ වතුර. එහෙම වතුර නෑනේ. ගයන්න බිඳු භාගයේ වතුර කොහෙද තියෙන්නේ? නේද? එහෙම වතුර නෑ. සර් නිකන් කුඩු ගහලා කියලා කතා කරනවද කියලා හිතයි ළමයි නේ. ගයන්න බිඳු භාගයේ වතුර නෑ. මේ ගයන්න නැත්තම් මේ සංඥකය අර්ධ සංඥකයක භාගයක් වශයෙන් දෙන බිඳුව සම්පූර්ණ බිඳුවක් කරන්න ඕනේ. මේක වෘද්ධි කරන්න ඕනේ. මේ මෙතන භාගයක් තියෙනවානේ. මේ භාගය වෘද්ධි කරනවා. මේ සම්පූර්ණ කරනවා. මේම සම්පූර්ණ කරන්න ඕනේ. අන්න. එතකොට ගංග වතුර කොහොමයි සංධිය හැදෙන්නේ? හැබැයි ඔබේ පොතේ එච්චර විස්තර දක්වලා නැහැ. ගඟ කියන තැන මේක සංඥකේ දැම්මා. මේ අල් ගයන්නයි දෙකම එකට අරගෙන මෙහෙම තියෙනවා වතුර කියලා මෙහෙම තියෙනවා. ඊට පස්සේ මේක ලොක් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ බිඳු භාගය සම්පූර්ණ බිඳුවක් කරන්න කියලා තියෙනවා. මේ බිඳු භාගයේ සම්පූර්ණ බිඳුව ගංග වතුර. කොහොම එක කෙටියෙන්ම තමයි කොහොමද ඔබේ අච්චුපති දියේ. ඉතින් මේක තමයි වෙන්නේ නම් ගංග වතුර සංඥකය අල් ගයන්න නැත්නම් ගයන්න කිව්වත් අල් ගයන්න යන දෙකම එකට තියෙනවා. මේක ලොක් කරලා මේ බිඳු භාගයේ සම්පූර්ණ බිඳුවක් බවට පත් කරනවා. ඒක වෘද්ධි කරනවා කියලා තමයි පැරණි පොත්වල තියෙන්නේ. බිඳු භාගයේ සම්පූර්ණ බිඳුවක් බවට පත් කරන එක කියනවා වෘද්ධි කරනවා කියලා. ඉතින් පැරණි පොත්වල කොට වෘද්ධි සංධිය කියලා කිව්වා.
හැබැයි සමහර පොත්වල මේක අර මෙතන දුන්නනේ ගයන්න මේ ගයන්න හැදලා තියෙන්නේ අල් ගයන්නයි අයන්නයි දෙක එකහ වෙලානේ නේද? ඒ නිසා මේකට සමහර පැරණි පොත්වල දක්වලා තියෙන්නේ මොකද්ද? ද්විත්ව ලෝපය කියලා. ව ලෝපය ද්විත්ව ලෝපය. ඒ කියන්නේ ද්විත්ව දෙකක් අකුරු දෙකක් ලොප් කරලා තියෙනවා. මොකද්ද? ස්වරයත් ලොප් කරලා තියෙනවා ව්‍යංජනයත් ලොප් කරලා තියෙනවා. ඒක ද්විත්ව ලෝපය කියලා පැරණි පොත්වල කියන්නේ. හැබැයි දැන් ඒවට ඔබේ අච්චු පොතේ තියෙන මේක ගාත්‍රාක්ෂර ලෝපය කියලා. ඒ නිසා අපි ගාත්‍රාක්ෂර ලෝපය කියන නමින්ම ඉගෙන ගමු. ද්විත්ව ලෝපය නෙමෙයි ගාත්‍රාක්ෂර ලෝපය. ගාත්‍රාක්ෂරයක් ඇත්තෙම ලොප් වෙනවනේ මෙතන. ගාත්‍රාක්ෂර ලෝපය. හැබැයි ඉතින් ස්වරේකුත් ලොප් වෙනවා. ඒ ගැන කතාවක් නැහැ. අපි තියෙන විදිහට ඉගෙන ගමු නේද? ගාත්‍රාක්ෂර ලෝප සංදි ගංග වතුර ගම් වතුර ලිද පටිය ලිම් පටිය නේද? අඹ මල් අම්මල් කොහොමද එන්නේ? කොළඹ පුරය කොළඹ පුරය නේද? අපිට එකක් හදමු නේද? කොළඹ පුරය කොළඹ පුරය පුතේ කොහොමද විසන්දිය? කොළඹ කොළඹ පුරය කොළඹ පුරය කොළඹ කොළඹ පුරය කොළඹ පුරය කොළඹ පුරය කොළඹ පුරය හදා ගන්න ඕනේ එහෙමයි. ගාත්‍රාක්ෂර ලෝප සංදි. ඉතින් ගාත්‍රාක්ෂර පෙරපන්ති අග තියෙන ගාත්‍රාක්ෂරයක් ගැන තමයි කතා වෙන්නේ. මෙන්න මේ ගාත්‍රාක්ෂරය ලොප් කරන්න ඕනේ. අපි අල්ලමු. පෙරපන්ති අග තියෙන අකුරේ තියෙන ගාත්‍රාක්ෂරය. දැන් බ මේ කියන්නේ සංඥක බ. සංඥක බ. කොහොමද සංඥක බ හැදෙලා තියෙන්නේ? මේක හැදෙලා තින්නේ මේකේ තියෙන කැලි තුනක් හරි විදිහට ගත්තොත් කොහොමද? අල්මා යන්න එතන දාගමු. බ එහෙමයි මේක හැදිලා තියෙන්නේ. අකුරු තුනක් 3 in 1 නේද? බ ඇත්තම මේ අකුර හොඳින් දන්නවා ඇති. හොඳින් දන්නවා ඇති. තමයි නොදන්නත් ඇති මේක පුතේ බඩ් අකුරක්. දෙපිඩි අකුරක් දෙමුහුම් අකුරක්. කොහොමද හැදිලා තියෙන්නේ? මේ සංජීව බයන් හැදිලා තියෙන්නේ මේ අල්මයන්ෙන් මෙහෙම කැලලක් ගන්නවා. මොකද ගන්නෙ? අල්මයන්ෙන් මේ කැලල ගන්නවා. මේ කැලල ගන්නවා. මේ ටික නැහැ. මෙන්න මේ හරිය විතර මේ ටික නැතුව මේ කැලල ගන්නවා. මොකද ඊට පස්සේ මේ බයන් ආත්ම පොතට ලියුත් මෙහෙම පැලියන්නේ මේ නිකම්ම කලබලෙ ඉඳලා මේ බයන්නේ මෙන්න මේ ටික නැතුව ඉතුරු ටික නේද මෙතනට ගහන්න බඩ් කරනවා. මොකද එතකොට ඔන්න එතකොට අකුරු දෙකක කොටස් දෙකක් එක්ක වෙලා තමයි සංඥක බයන්න හැදිලා තියෙන්නේ. එතන මේ බ උනේ මේ අයන්න මෙතෙන්ට එනවා කොහොමද? බ එතන මේ සංඥක බයන්න අල්බයන්නේ කොටස් එකතු වෙලා බඩ් කරලා කපලා කොටලා හදපු අකුරක්. සංඥක බයන්න. එතකොට මෙතෙන්දි වෙන්නේ මොකද්ද? කොළඹ පුරය වීමේදී අප මේක ලියමු අපි. අයන්නේ කොහොමද තින්නේ? පුරයනේ මේක තියාගන්නකො. මොකටද ආයේ නේද? දැන් තියෙන්නේ මොකද? කොළඹ පුරය. ඔන්න ගාත්‍රාක්ෂරය ලොප් කරනවා. මොකද්ද? ගාත්‍රාක්ෂරය කියලා මෙතන අරගෙන තියෙන්නේ අල්බය. අර ගාත්‍රාක්ෂරය ලොප් කරාට සංදි එන්නේ නැහැ. ගාත්‍රාක්ෂරය ලොප් කළා ස්වරයත් ලොප් කරනවා. දිත්ත ලෝපය මේ දෙකක්ම ලොප් කරන්න ඕනි. පැරණි පොතේ කිව්ව දිත්ත ලෝපය දෙකක් ලොප් කරන්න කියලා. හරි. දැන් කතාව දිත්ත ලෝපය නෙමෙයි ගාත්‍රාක්ෂර ලෝපය. හැබැයි අරකට ඉතින් ලොප් වෙලා. හොඳේ. ඊට පස්සේ මොකද වෙන්නේ? කොළඹ පුරය කියලා දැන් ඉතින් හදාගන්න පුළුවන්. කොළඹ පුරය
කොළොම්පුරේ මේ දෙක එක අහුවලා ලියනවා. කො ලෝ පුරය. කොළඹ පුරය කොළොම්පුරේ. ඔන්නමයි පුතේ මේ ගාත්‍රාක්ෂර ලෝභ සංධියේදී කටයුතු ටික කෙරෙන්නේ. දැන් ඉතින් මම කිව්වනේ මුල් දවසේ මේ අන්දියකට මම මේ කවියක් දෙනවා කියලා නේද? මම හදලා තියෙනවා ඔබට පූර්වස්වර ලෝභ සංධියයි පරස්වර ලෝභ සංධියයි ගාත්‍රාක්ෂර ලෝභ සංධියයි තුනම එකට එකහුව කරලා පොඩි කවියක්. ඒක මම දැන් දීලා ඉන්නම් ඉදිරි කටයුතු වලට ඉස්සෙල්ලා. පොරොන්දු ඉෂ්ට කරන්නත් එපා නේද? පොරොන්දු ඉෂ්ට කරන්න එපා. නැත්නම් ඒක හරියට. විශ්වාසය කඩ වෙනවා නේද? ඔව්. ඉතින් අපි ඉදිරියටත් මේ ඉදිරි සංධි ටික කරගෙන යනවා. දැන් තාම සීමිත වෙලාවක් තියෙනවා. එහෙනම් අපි කවිය ගමු තව ගාලා නේ. අපි කවිය ගමු පුතේ. දකුණු අතේ වෙද ගිල්ලේ වෙලා මදියා දකුණු අතේ වෙද ගිල්ලේ මිනි අබරණ පළ දින්නේ. මිනි අබරණ පළ දින්නේ. කොළොම්පුරේ අපි ඉන්නේ. කොළොම්පුරේ අපි ඉන්නේ. ලෝප තුනම කිය වෙන්නේ මොනවද? දකුණු අතේ වෙදැඟිල්ලේ. දකුණු අත වෙද ඇඟිල්ල වෙදැඟිල්ල මොනවද නිදසුන්? පූර්වස්වර ලෝභ සංධිය. පූර්ව ස්වර ලෝභ සංධිය. මෙතෙන්දී මේ දකුණු අතේ දකුණු අත කියලා ගන්නකො මේක විසන්ධියක් තියෙනවා මෙතන සංධියකුත් තියෙනවා. දෙකමයි තියෙන්නේ පූර්වස්වර ලෝභ සංධිය. මිනි අබරණ කියන තැන පුතේ තියෙන්නේ පරස්වර ලෝභ සංධිය. පරස්වර ලෝභ සංධිය. ඊළඟට කොළොම්පුරේ